ස්වීට් ආර්ට් කේක්ස් YouTube channel එකෙන් අද මම ඔයාලට අරගෙන එන්නේ මේ වගේ ලස්සන යුනිකෝර්න් තීම් බර්ත්ඩේ කේක් එකක් හදාගන්න කොහොමද කියලා. මම මෙතන අරගෙන තියෙන්නේ ග්‍රෑම් 532කට දාලා බේක් කරගත්ත බටර් කේක් කිලෝ එකක්. මම මුලින්ම මේ කේක් එක ක්‍රම් කෝට් කරගන්නවා. ක්‍රම් කෝට් කරගත්ත කේක් එක පැය භාගයක් විතර ෆ්‍රිජ් එකට දාලා අරගෙන සෙකන්ඩ් කෝට් එක ඇප්ලයි කරගන්නවා. මේ සෙකන්ඩ් කෝට් එකට මම කලර්ස් 3ක බටර් අයිසින් පාවිච්චි කරනවා. යටම ලේ එක මම නිල් පාටින් කවර් කරගන්නවා. ඊළඟ ලේ එකට මම රෝස පාට බටර් අයිසින් තමයි පාවිච්චි කරන්නේ. අන්තිම ලේ එක මම දම්පාට බටර් අයිසින් වලින් කවර් කරගන්නවා. කේක් එකේ උඩත් දම්පාට බටර් අයිසින් එකෙන්ම කවර් කරගන්නවා. දැන් මේක ස්ක්‍රේප් එකකින් හොඳට නීට් කරගන්න ඕනේ. නීට් කරාට පස්සේ මම මේ විදිහට ෆොන්ඩන්ට් වලින් හදාගත්ත ටොපර්ස් ටික කේක් එකට ඇඩ් කරගන්නවා. කේක් හදන ඔයාලා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ අපි මේ වගේ කේක් එකට කම්බි ටූත් පික් එහෙම ඇඩ් කරනවා නම් කස්ටමර්ට කේක් එක දෙනකොට අනිවාර්යෙන් ඒක මතක් කරන්න. කේක් එක ෆොන්ඩන්ට් ටොපර්ස් වලිනුයි ස්ප්‍රින්කල්ස් වලිනුයි ඩෙකොරේට් කරගෙන ඉවරයි. ඊළඟට මම කරන්න යන්නේ කේක් බෝඩ් එකේ ෆොන්ඩන්ට් අකුරු ටික අලව ගන්න එක. කේක් එකේ ලස්සන තවත් වැඩි වෙන්න මම මේ එඩිබල් ග්ලිටර් ස්ප්‍රේ එක කේක් එකට ස්ප්‍රේ කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත යුනිකෝර්න් තීම් බර්ත්ඩේ කේක් එකේ ෆයිනල් ලුක් එක. මම මේ කේක් එකට ගැලපෙන විදිහටම අයිසින් නැතුව කප් කේක්ස් ටිකකුත් හදාගත්තා. මේ වගේ තවත් ලස්සන කේක් හදන වීඩියෝස් දිගටම බලන්න ස්වීට් ආර්ට් කේක්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. මතක ඇතුව bell icon එකත් click කරලාම තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.